අද අපි ගමන් කරන්නේ ලන්ඩන් නුවර තවත් සංචාරක ආකර්ෂණීය ස්ථානයක් වන ස්කයි ගාඩන් නම් ස්ථානයේ නැරඹීමටයි. ඉතින් ඒ යන අතරමඟ වර්ණවත් මල් වලින් ලන්ඩන් නගරයේ සුන්දර වී තිබුණු අයුරුත් මෙසේ වීඩියෝ ගත කළෙමි. මේ ලන්ඩනයේ ස්කයි ගාඩන් නම් ස්ථානයයි. ඉතා ඉහළ ස්ථානයක සිට මුළු ලන්ඩන් නගරයේ අසිරිය දර්ශනය කිරීමට මෙහිදී හැකියාව ලැබෙන අතර එම ගොඩනැගිල්ල ඇතුළත බොහෝ අලංකාර කර තිබුණේ කොළ පැහැති විසිතුරු පැළවලිනි. එහි සිට අපි ලන්ඩන් අවට දුටු පරිසරයයි. තේම්ස් නදිය හරහා ඉදිකර ඇති ටවර් බ්‍රිජ් එක වර්ණ සංඥා මගින් පාලනය වන අයුරුද බෝට්ටු සඳහා පාලම විවෘත වන අවස්ථාවද මෙහිදී එහි සිට අපට දැක ගන්නට ලැබිණි. මේ ස්කයි ගාඩන් එක හා ඒ අවට අප දුටු පරිසරයයි. මේ එම ස්ථානයේ සිට අපි දුටු ටවර් ඔෆ් බ්‍රිජ් නම් ස්ථානයයි. මේ දිස්වන්නේ ලන්ඩනයේ තවත් ආකර්ශනීය ස්ථානයක් වන ෂාඩ් ගොඩනැගිල්ලයි. ස්කයි ගාඩන් එක ඇතුළත පිහිටි රෙස්ටොරන්ට් එකකි.
අවට සිරි නරඹමින් එහිදී අපගේ කුසුගිනි නිවා ගැනීමටත් උණුසුම් කෝපි කෝප්පයක් රස විඳීමටත් අපිට හැකියාව ලැබිණි. ඉතින් නැවත ලන්ඩනයේ ටවර් ඔෆ් බ්‍රිජ් පිළිබඳ වීඩියෝ එකකින් හමුවනතුරු සමුගන්නා අතර ඔබට සුබ දවසක් පතමි.